උදේ පාන්දර 6 මාට තාම ලැච් එකට ගියෙත් නැහැ කයෙත් නැහැ. 12 11ට පටන් ගන්නකො මේ අපි බොහොම සන්තෝෂෙන් කරන්න මොනවද මේ වැඩ අපි ඇත්තම මේ පොළොවේ එක කාලෙද බණිත් හම්බුණා කිරි පැකට් වගේ ඒවා හම්බුණා. එහෙම නෙවෙයිනේ තාම මේ ඇඳගෙන ආපු රෙද්ද පිටින් ඉන්නේ කිසිම සංවිධානයක් නැහැ. අන්තිම පල් සංවිධානය. දැන් මේක හිර කුඩු වගේ හිර කරගෙන අර නිදහස බලන්න තියෙන නැති කල දවස් දෙකයි දැන් මෙතෙන්ට වෙලා. මේක යන්නෙත් නැහැ මිනිස්සුන්ට පෙන්වන්නෙත් නැහැ. මිනිස්සු බලු කුඩු වගේ හිර කරගෙන තෙරපෙලා අපිට දරුවන කන්න මොන්න නැති හිර කරගෙන තියාගෙන ඉන්නේ. ඇයි මේ දේ කරන්නේ? රජයෙන් කිව්වා 11ට දළදා වන්දනය පුළුවන් කියලා. නමුත් අද මේ නිලධාරීන් කියනවා තාම අවසරය දීලා නැහැ කියලා යන්න. එතකොට මෙහෙන් කිසි දෙනකින් ගත්තෙත් නැහැලු. උඩ මළුවේ පිරිලාලු. එතකොට ඒ පිරුනේ කොහෙන්ද? නමුත් ජනාධිපති කිව්වා VIP නැහැ කියලා. අන්න VIP තියනවලු අද. ඇයි මේ වගේ අසාධාරණ මිනිස්සු මරන්න ගෙන්නන්න එපා මේවට. අපි මේ ගෙදර වැට තියෙන මිනිස්සු දවස් 3 පොලිම මගදී බස් රථ ගෙනල්ලා බස් රථ 8ක් ගෙනල්ලා පොලිම දීදී මගෙන් කණ්ඩායම් බස්සනවා. ගමේ හිතවත් කෙනෙක් ඇවිල්ලා හිටියාම එයයි කතා කරගන්න පොලිමට වැඳ පුදා ගන්නවත් යන්න විදියක් නැහැ. අපි පින්කමයි ගොම්කමයි දෙකම කරගන්න පාප කර්මය. දළදා මාලිගාව වැඳ පුදා ගන්න ආවා. මේ පොලිමේ අපි සෑහෙන වෙලාවක් ඉන්නවා. පිරිස වැඳ පුදා ගන්න යන්නේ නැහැ. එක්රොක් වෙනවා. ඒක නිසා අපි බලධාරීන් ඉල්ලනවා මේව නිසි ක්‍රමවේදයකට ජනතාවට වැඳ පුදා ගන්න පසුබිම සකසලා දෙන්න කියලා. බොහොම ස්තුතියි. අපි සඳුදා ඉඳන් දළදා වන්දින්න ඇවිල්ලා අම්පිටිය පාරේ ඉන්නේ. සඳුදා 11යි මෙතනට එනකොට. ඒ ඇවිල්ලා දිගටම අපි පොලිමේ හරියට ආවා. දැන් අද ඇවිල්ලා බදාදා. අපි මේ දැන් අපිව මේ අන්තිමට තියලා තියෙනවා. එතනත් හිල්ලෙන්නවත් ඉඩක් නැහැ. ඒ වුණාට මට දැන් එක්කෙනෙක් හම්බුණා කටුගස්සට පාරේ. එකට ඇවිල්ලා තියෙන ඊයලා ඒගොල්ලෝ වැඳලත් යනවා. එක පාරවල් හරි විදියට කරන්නේ නැහැ. මේ ගැන විසඳන්න. රාලහාමිලාට පොලිසියට දැනුම් දුන්නාම කියනවා නිලමෙට කියන්නලු. මේක නිලමෙට කියලා මේක විසඳන්න. මේ මිනිස්සු රස්සියාදු වෙනවා. මට නම් මං දැන් ගෙදර යනවා. මේ දළදා වඳින්න ඕනේ නැහැ. බුද්ධ ධර්මයේ දළදා වඳින්නම ඕනේ නැහැ. ධර්මානුකූල ජීවත් වෙන්න ඕනේ. මම දැන් ගෙදර යනවා. මේ මිනිස්සු අසරණ දුක් විඳිනවා. මේකට මේකේ වැරද්ද තියෙන්නේ මේ රජේ නෙවෙයි. මේ වැරද්ද තියෙන්නේ පාලනයේ.
මිනිස්සු බුද්ධාලම්බන ප්‍රීතිය මෙතෙන් එන්න දන්තනාතුන් වහන්සේ අවුරුදු 16කට පස්සේ ප්‍රදර්ශන කරන අවස්ථාවල දැක බලන්න. ඒ වුණත් දැන් මේ අවස්ථාවේ නිදි මරාගෙන පොඩි ළමයියෙක් මෙතන ඉන්නවා. ඇත්තටම මේක අද වන්දනාව 11ට තිබ්බනම් වෙලාව ඒක කියන්න ඕනේ බැරි වෙන හේතු සාධාරණ හේතු මොකද? ඒතකොට මිනිස්සු මෙතන කලබල වෙන්නේ නැහැ. දැන් අද දෙනකන් කවුරු ප්‍රදර්ශන දැක්කේ නැහැ දළදා වහන්සේව. ඉතින් එහෙමනම් කවුරු දැකනම් කිව්වනම් එලවුන්ස් එකක් කරලා මේ වටේම ත්‍රිවිල් එකක් කැලි කෙනෙක් එලවුන්ස් එකක් කරලා කියන්න තුනා අද මෙන්න මේ සිද්ධියක් කළා තියෙනවා මේක ප්‍රමාදයෙන් හරි අද කරන්නේ නැහැ මිනිස්සු මෙච්චර අපහසුතාවයටපත් වෙන්නේ නැහැ. දැන් ඇත්තටම කොටගෙන මේකට මේ අපේ මේවක් වෙලා තියෙන්නේ. තමන්ගේ බුද්ධ වෙන ඒ වගේම ආරක්ෂාංශ වලින් කිසි උත්තරයක් දෙන්නේ නැහැ. අපේ දළදා හාමුදුරුවන් වන්ද පුදා ගන්න පැමිණියා අපේ මහානායක හාමුදුරුවන්ට මල්වතු අස්ගිරින් පාර්ශ්වයේ මහානායක හාමුදුරුවන්ටත් මේ අවස්ථාව ලබා දුන් අතුගල ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයටත් සියලුම ඔබතුමන්ලාගේ කාර්ය මණ්ඩලයටත් දළදා සමිඳුන්ගේ පිහිට පතමින් අප සමුගන්න ඔබ සැමට දළදා සමිඳුන්ගේම පිහිටයි. වෙනුවෙන් විශේෂ වෙබ් අඩවියක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ නිසා ඔබ නිවසේ ඉඳලම ඔබේ නෑහිත මිතුරන්ට ඒත් එක්කම ඔබේ පවුල් වල තමයි අපත් කරලා සිටින සත්‍යවයි කුඩමා යන්නේ කායි අපේ අයව සම්බන්ධ කරගන්න ඔබ නගමින්ට